අපි මෙහෙම උදාහරණයක් ගමු. මේ ඉන්නේ ගෙදර අක්කා. මේව හරි ප්‍රායෝගික සිද්ධි. මේ ඉන්නේ නංගි. දැන් ළමයි අපි හිතමු අක්කගේ වරදක් අහුවෙනව නංගිට. උදාහරණයක් විදියට වැලන්ටයින් එකට කොල්ලා රෝස මල් පොකුරක් දීලා අක්කට. පන්ති යනවා කියලා අක්කා කොල්ලත් එක්ක ගිහලා වැලන්ටයින් එක දවසේ දැන් කොහම හරි අක්කගේ බෑග් එකේ ඇතුලේ මල් පොකුරක් තියෙනවා. නංගිට අහු වුණා. දැන් අක්කා මොකද කරන්නේ? නංගි බෝල කරන්නේ මෙන්න අම්මේ කියලා කෑ ගහනවා. එමනේ ගෙවල් වල මෙන්න අම්මේ අක්කගේ බෑග් එකේ ඇතුලේ මෙහෙම එකක් තියෙනවා. අක්කා නංගි කටවහනවා. දැන් අක්කගේ වරදක් දැන් අහුවෙලා තියෙන ළමයි. අක්කගේ වරදක් දැන් නංගිට අහු වුණා. ඕකේ. අක්කා දැන් අක්කා ඉන්නේ අපි හිතමු 12 වසරේ. රයිට්? නංගි ඉන්නේ 6 වසරේ. නංගි 6 වසරේ, අක්කා 12 වසරේ. හරිද? දැන් අක්කගේ වරදක් නංගිට අහුවෙලා තියෙන්නේ. දැන් අක්කා නංගිගේ බෑග් එක උස්සනවා. නංගි කොල්ලත් අක්කට මේ නංගි කොල්ල අක්කට දෙන්නේ නැහැ. නංගි කොල්ලත් නංගිට චොක්ලට් එකක් දීලා I love you සුදු මැණික කියලා. ඉන්නේ කී වසරේද? ඒව දැන් සාමාන්‍ය දේවල්නේ. එතකොට 6 වසරේ නංගිගේ වරදකුත් දැන් අක්කට අහු වුණා. රයිට්. දැන් නංගිත් වරදක් කළා. දෙන්නම මරු බඩු දෙක. දැන් මේ දෙන්න සමතයකට එනවා පුතේ. මොකක්ද දෙන සමතය? නංගිට කියනවා තෝ මගේ ලව් එක අම්මට කියන්න බෑ. එහෙම වුණොත් මං තොගේ ලව් එකත් අම්මට කියන. ඊට පස්සේ නංගි අක්කයි සමතයකට ඇවිල්ලා මේ වරදට මේ වරද කපනවා. අන්න ඒවට කියනවා මොන දෝෂ කියලාද? හිලව් දෝෂ.